ප්‍රයෝජනවත් වන ආකාරයේ සරල දේශනාවක් පිළිපැදීමට බලාපොරොත්තු වෙන්නේ. සරල වූාට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය විශිෂ්ටයි. ඒක නිසා මේ දේශනාව ඕනෑම කෙනෙකුට අදාළ වෙනවා. ඒ කියන්නේ සෝවාන් වීමට උත්සාහ කරන කෙනාට, සෝවාන් වෙච්ච කෙනාට, සකදාගාමී කෙනෙකුට, සනාගාමී කෙනෙකුට, අඳු වශයෙන් රහත් වූ කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙනවා. මේ තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම අනුලා තමයි අද අප මේ දේශනා ඉදිරිපත් කරන්නේ. එතකොට මේ සම්බන්ධනාට මේකෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා රහත් වූ කෙනෙකුවත් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැවත නැවත වඩන්නටය ප්‍රගුණ කරන්නට ඒක. රහත් වූ කෙනෙකුට වෙන කරන්නට දෙයක් නැහැ. නමුත් ධිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා, ඒ කියන්නේ මේ ජීවිතයේම සැප විහරණයකින් වාසය කිරීම සඳහා මේ සතර සතිපට්ඨාන ධර්මයන් ආදී සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් නිතර නිතර ප්‍රගුණ කළ යුතු බව බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. අඳුම වශයෙන් රහත් වූ කෙනෙක් පවා. ඒකට අන් අය ගැන කියන්නට දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම විස්තර කරනකොට කරුණු 37ක් දක්වලා තිබෙනවා. සතර ඒවා තුනක් තියෙනවා. සතර සතිපට්ඨාන, සතර සම්මාප්පදාන, සතර ඉද්ධිපාද. පහේ කොටස් දෙකක් තියෙනවා. පංචේන්ද්‍රිය, පංච බල. ඊළඟට හතේ කොටසක් සහ අටේ කොටසක් වෙනවා. සප්තබොධ්‍යංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගය. බෝධිපාක්ෂික ධර්ම කියන එකෙන් අදහස් කරන්නේ නිවන් ලබා දීමට දියුණු කරගත යුතු නිවන් ලබා දෙන අංග කියන එකයි. නැත්නම් නිවන් ලබා ගැනීමට උපකාර වන අංග කියන එකයි බෝධිපාක්ෂික ධර්ම කියන එකේ අදහස. මෙහිදී මේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන දීර්ඝ විස්තරයක් කරන්න මෙවැනි සුළු කාලයකට කෙරෙන්නේ එකමක් නැහැ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් ගැනම කොටිම විස්තරයක් කරන්න බෑ. මේ හඳුන්වා දීමක් පමණයි අපි මේ කරන්නේ. එතකොට ඒදී පළමුවෙන්ම තියෙන සතර සතිපට්ඨානවත් අපි පළමුවෙන් කතා කරන්නේ සතර ඉද්ධිපාද ධර්මයන් ගැන. ඉද්ධිපාද ධර්ම හතරක් තියෙනවා. ඡන්ද ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද සහ විමර්ශා ඉද්ධිපාද. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වන ඉද්ධිය ලැබීමට ප්‍රයෝගික කරගත යුතු පාදවැනි අංග ඉද්ධිපාද කියන්නේ ඒකයි. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ සෝවාන් ඵලයේ වෙන්න පුළුවන්, නැත්නම් සකදාගාමී, අනාගාමී, අරහත් මාර්ග ඵලයක් වන්නට පුළුවන්. නැත්නම් රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන වැනි දෙයක් වන්නට පුළුවන්. අනිමිත්ත සමාධි වාගේ දෙයක්, නැත්නම් අපරිමිත සමාධි, ශුන්‍ය සමාධි වැනි දෙයක් වෙන්නත් පුළුවන්. චේතෝ විමුක්තියක් වෙන්නත් පුළුවන්. පඤ්ඤා විමුක්තියක් වන්නත් පුළුවන්. කවර දෙයක් හරි අපි බලාපොරොත්තු වෙනවා නම් ලබා ගැනීම සඳහා මේක ලබා ගන්නට මේ ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක්වත් ඇති කරගත යුතුයි. මේ ජීවිතයේ යම් කෙනෙක් නිවන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් මේක ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද මේ ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක්වත් ඇති කරගන්නේ නැතුව කිසිවෙකුට කිසිම දායක ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්නට බෑ. ඡන්දය කියන්නේ කැමැත්ත, චිත්ත කියන්නේ සිත, වීර්යය කියන්නේ වීර්යය සඳහා කරන ලබන උත්සාහය, විමර්ශා කියන්නේ ප්‍රඥාව. දැන් ලෞකික වශයෙන් කතා කරලා අපි හිතමු ළමයෙක් විභාගයක් ගන්නට පාස් කරන්නට ඉගෙන ගන්නවා කියලා. ඉගෙන ගන්න ළමයා ටිකක් ඉගෙනගෙන තමයි විභාගයේ පාස් වෙනකම්ම ඒක අතහරින්න නැතුව දිගටම කරගෙන යන්නට ඕනේ. ඒක තමයි විභාගයේ පාස් වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි බලාපොරොත්තු වෙන ඉදී ලබා ගැනීම සඳහා ගන්න ලබන උත්සාහය, ඡන්දය, වීර්යය, එදිමාසහවත් ප්‍රඥාව කියන ධර්මයන් අතපසු නොකර, ඒ කියන්නේ කල් දාන්න නැතුව, මඟ හරින්න නැතුව, කොයි නොඑක් බාධකාවට පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම නතර කරන්නේ නැතුව දිගටම තමාගේ අභිප්‍රාය සම්ප්‍රාප්ත වන තෙක්ම කටයුතු කරගෙන යන්නට පුළුවන් ශක්තිය ලැබුණොත් තමයි ওই කරුණු හතර ඉද්ධිපාද ධර්මයන් වන්නේ. කෙනෙකුගේ සිත තුළ ඡන්දයක් කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන්, සෝවාන් වෙන්නට ඕන, නිවන් යන්නට ඕන කියලා. ඒක ඉද්ධිපාද වන්නේ නැහැ. ඒ නැකමැත්ත ඇති උපමින්. නැත්නම් සිතක් ඇති වෙන්නත් පුළුවන්, නැත්නම් වීර්යයක් උත්සාහයක් ගන්නත් පුළුවන්. විමර්ශාවක් ඇති වෙන, ප්‍රඥාවක් ඇති වෙන්නත් පුළුවන්. මේ විමර්ශාව තමයි තාමත් වැදගත් වන්නේ. ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් Tamanට තේරෙන්න ඕනේ මේ සංසාරයේ ජීවත් වෙන්නේ සංසාරයේ සිටීමේ තියෙන භයානකකම. ඒක තේරෙන්නේ නැතිකම නිසා තමයි ලෝක සත්‍ය නැවත ඉපදී යන්නේ මේ භයානක දුක්ඛ සංසාරයේම
ආයෙත් ඉදිරි යන්නටම අවශ්‍ය කටයුතු කරන්නේ සංසාර දුකින් මිදීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ නොකරන්නේ. ඒක නිසා කල්පනා කරන්නට ඕන අතීත සංසාරයේ බොහෝ කාලයක් තිස්සේ මෙවැනි ඉදිරි නැරි දුක් විඳිනවා ආවේ ඉදිරියට මේ වගේම දුක් විඳින්නට සිදු වෙනවා. යටත් පිරිසෙන් සෝවාන්වත් වුණේ නැති කෙනෙකුට කවදාවත් සමාජයේ මරණින් පස්සේ ඇතිවෙන ඒ නැවත උත්පත්තියේ කොතනක උපදීද කියන කතාව නියත වශයෙන්ම කියන්නට පුළුවන් එකක් නෙවෙයි. කොයිතරම් කුසල කර හිටියත් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා එක් අවස්ථාවකදී හැම දවසම බොහෝ කුසල කරන කෙනෙක් ඔබ වහන්සේ කියනවාද සුගතියක උපදිනවා කියලා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ නැහැ කියලා. දුගතියක උපදිනවාද හැම විටම අකුසල කර සිටින කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මම එහෙම කියන්නේ නැහැ කියලා. මොකද මරණ මොහොතේ පහළ වෙන සිතට අනුව අවසාන සිතට අනුව ඒ කියන්නේ ආසන්න කර්මයට අනුකූලව නැවත කෙනෙක් උපදීම ලබන්නේ. එම නිසා සෝවාන්වත් නොවූ කෙනෙකුට ආසන්න කර්මයේ කවර එකක් වේද කියන එක කියන්නට කිසිසේත්ම හැකියාවක් නැහැ. නියත ගතිපරායන නියත සම්බෝධි පරායන කියන වචන දෙක බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. නියත වශයෙන්ම සුගතියක උපදිනවය නියත වශයෙන්ම රහත් ඵලය ලබනවය කියන වචන දෙකේ නියත ගතිපරායන නියත සම්බෝධි පරායන කියන වචන දෙකේ තේරුම ඒක කියන්නට පුළුවන් වන්නේ සෝවාන් වූ කෙනෙකුට පමණයි. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සෝවාන් වෙච්ච කෙනෙකුගේ ගුණ තියෙනකොට අනන්තවත් මේ ගාථා සූත්‍ර ආදී එක තැනකදී දක්වලා තියෙනවා මේ සෝවාන් නොවිච්ච කෙනෙකුට අනාගතයේදී විඳින්නට තියෙන සංසාරික දුක මහා සාගරයේ වගේ තරම් විශාල එකක් නම් මහණෙනි සෝවාන් වෙච්ච කෙනෙකුට තව ආත්ම 7ක් ඉපදුණා විඳින්නට තියෙන දුකේ ප්‍රමාණය දිය බිඳුවක් තරම් සුළු දෙයක් ඇති. මේකෙන් මේක හරියට තේරෙනවා නම් කොයිතරම් සැනසීමක් සෝවාන් වෙච්ච කෙනෙකුට අත්දකින්නට පුළුවන්ද කියන කාරණාව තේරුම් ගන්නට පුළුවන්. පතවිය ආයකරද්දීන සබ්බස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ඨ පරං වරං කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන මුළු පොත්තේ තලයටම අධිපතියෙක් වෙනවට වඩා පතවිය ආයකරද්දීන සබ්බස්ස ගමනේනවා ස්වර්ගයකට යනවට ගොස් ඉපදෙනවට වඩා සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලෝකයටම අධිපතිකම් කරනවට වඩා ඔය මහා බ්‍රහ්මයා වාගේ කෙනෙකුට දසදහසක් සත්වලට අධිපතිකම් කරන්නට පුළුවන් ශක්තියක් තිබෙනවා. ඒ වාගේ අධිපතිකම් කරනවට වඩා සෝතාපට්ටි පරං වරං සෝවාන් ඵලයේ ලැබෙන එක උතුම් කියලා දක්වලා තිබෙනවා. ඉතින් ඒ සෝවාන් වෙච්ච කෙනෙකුට නැති කරන්නට සත්‍යාදිත විදිහා සීලබ්බත පරාමාස සංගෝල ධර්ම තුනක් තිබෙනවා. මේ සංගෝල ධර්ම තුන නැති කරේ නැත්නම් නැවත ඉපදී අනේක නියත වශයෙන්ම සිදු වෙනවා. ඒක නිසා තමන් කල්පනා කරන්න ඕන නුවණින් මෙතන විමර්ශා ඉදිපාදයක් ඇති කරගන්නට ඕන. නියත වශයෙන්ම තමන්ගේ දැන් මේ මහත්යාගේ අවුරුදු 51 උපන්දිනේ සමරන්නේ දැන් ජීවිතේ භාග්‍යයක්ම අවුරුදු 100ක් නම් වයස 50 කියන්නේ ජීවිතේ භාග්‍යයක්ම ගෙවිලා ඉවරයි. එතකොට දැන් අවුරුදු 50න් පස්සේ ලබන කාලය අවුරුදු 10ට කියන්නේ ආරම්භ වන කාලයට කියන්නේ හානි දශකය කියලා. ඒ කියන්නේ පිරිහෙන්නට ජීවිතයේ අවශ්‍ය බාහිර සැපය අරවා මේ ඔක්කොම පිරිහෙන්නට පටන් ගන්න කාලය උදාවන්නේ අවුරුදු 50න් පස්සේ. කන්දක් නැගලා කන්ද බහින්නට පටන් ගන්නවා වගේ අනිත් පැත්තට බහිනවා වගේ තමයි 50 කියන්නේ. ඒ නිසා මේ කාලයේම සුදුසු වෙනවා දැන් මේ දෙකල් සෝවාන් වීමටවත් උත්සුකව කටයුතු කළේ නැත්නම් දැන්ම කටයුතු කරන්නට ඕනේ කියන අදහස ඇති කරගෙන මොකද හේතුව අපගේ මරණය කවදා කොතනදී කොයි ආකාරයෙන් සිදුවේ කියන එක කාටවත් කියන්නට බෑ. නැවුනට පස්සේ මම කලින් කිව්වා වගේ සෝවාන් ඉඳලා කියන නැත්නම් කොහේ උපදීද කියන්නත් බෑ. ඒ නිසා අදාදම උත්සාහ කිරීමක් කළ යුතුයි. මේවා විමර්ශා ඉදිපාදේ ඇති කර ගැනීමට හේතු වෙනවා. අජීවතිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණ සුවේ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. අදාදම උත්සාහ කරන්නට කෝජඤ්ඤා මරණ සුවේ හෙට මරණය සිදුවේ කියලා කවුද දන්නේ? ඒක නිසා මේකේ තියෙන භයානකම තේරුම් ගන්න පුළුවන් තරම් දුරට දවසින් අඩු වශයෙන් පැයක්වත් පැය භාගයක් හෝ එකමාරක් වෙන සුවපාලයක්වත් මේ නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කරන්නට කාලය වෙන් කර ගැනීම ඉතාමත්ම සුදුසුයි ඉතාමත්ම අවශ්‍යයි. අර ජීවිතයේ කොටස් තුනකට බෙදලා බුදුහාමුදුරුවෝ දක්වනවා. ඒ කොටස් තුනෙන් පළවෙනි තරුණ කාලය, මධ්‍යම කාලය, ඊට පස්සේ පස්චිම කාලය. මේ එක කාලයක්වත් සමාගයේ ජීවිතය
නිවන් ලබා ගැනීම සඳහා සංසාර විමුක්තිය සඳහා යොදන්නට කියන කතාව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. අනිත් කාලවල වලින් ඒක කරන්නට අපහසු වුණා. තියෙන කාලෙන් ඒ කියන්නේ එක කාල දෙකක් ගිහිල්ලා නම් තව කාලේ නම් තිබෙන්නේ ඒ කාලේවත් නිවන් ලැබීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට යොදා ගන්නට කියන කතාව බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. ඒ අනුව මේ ඉද්ධිපාද ධර්ම හතරෙන් විමර්ශාව ප්‍රඥාව නුවණ පාදක කරගෙන අනිත් ඉද්ධිපාද ධර්මයන් ඇති කරගෙන නිවන් ලැබෙන තෙක්ම මම මේක කරගෙන යනවා කොච්චර බාධකාවක් නතර කරන්න නැහැ කියලා එහෙම කරගෙන යන්නට උනන්දු වෙන්න ඕනේ. එහෙම කටයුතු කරන්නට ඕනේ. එහෙම කළොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය සමාතමයි ලැබෙන්නේ. මිනිසා ඒ ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක් ඇති කර ගැනීම තාමත්ම අවශ්‍ය කරුණක්. ඒකට සත්‍විස් බෝධිපාශික ධර්ම වල තියෙනවා සතර සතිපට්ඨාන කියලා. ඒ සතර සතිපට්ඨාන ධර්ම වල කායානුපස්සනාවක් තියෙනවා, වේදනානුපස්සනාවක් තියෙනවා, චිත්තානුපස්සනාවක් තියෙනවා, ධම්මානුපස්සනාවක් තියෙනවා. මේ කවර එකකින් හරි කෙනෙකුට පුළුවන් සෝවාන් මාර්ගයේ සිට රහත් ඵලය දක්වාම ලබන්න. කායානුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් දක්වා තිබෙනවා. 14න් ආනාපාන සති භාවනාව දක්වා තිබෙනවා. ඒකදී සමාධිය වඩලා ප්‍රඥාව වඩලා නිවන් ලබන්නට කටයුතු කළ යුතු ආකාරයයි දැක්විය යුතුන්නේ. එතකොට ආනාපාන සති භාවනාව කරන්නට පුළුවන් නම් ඒකවත් ටිකක් කරන්නට ඕන. භාවනාව තරමක් හරි දියුණු වෙලා සමාධි පද ඕනෑ වෙලාවක ධ්‍යානයකට සමාදින්නට පුළුවන් නම් මේ ආනාපාන සති භාවනා කොටසට අවධානය යොමු නොකළත් කමක් නැහැ. නමුත් එසේ නොවන අය වෙන කර්මස්ථානයකට වඩා ආනාපාන සති භාවනා සුදුසු නම් ඒකේ සිට යොදලා කටයුතු කිරීම සුදුසුයි. ඊළඟට පිළිකුල් භාවනාව. මේ භාවනාවේ කවර තරාතිරකමක හිතියක් තමන්ට මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ විශේෂයෙන්ම රූපස්කන්ධය පිළිබඳ පිළිකුලක් ඇතිවන්නට ඕනේ. මේ කොන රූපස්කන්ධය කෙරෙහි විරාගය ඇති වුණේ නැත්නම් මේක අතහරින්නට පුළුවන් කමක් සිත තුළ ඇති වුණේ නැත්නම් ඒ කියන්නේ අද වශයෙන් මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළදීවත් නිවන් ලබන්නට බෑ. ඒක නිසා භාවනා දියුණු මේ මෑණිවරු ඉන්නවා. මේ මෑණිවරු කල්පනා කරන්න ඕනේ තමන්ගේ ශරීරය බැලුවත් අන්නයිගේ ශරීරය දෙස බැලුවත් තමන්ට මේවා පිළිකුල් වශයෙන් තේරෙනවද කියලා. නිකම් පිළිකුල් භාවනාව කරනකොට පිළිකුල වශයෙන් තේරෙන එක වෙනම දෙයක්. එහෙම නෙවෙයි මම මේ කියන්නේ මේ අර පිළිකුල ඇති වෙන එකට ප්‍රතිවිරුද්ධ ධර්මයේ තමයි සුභ සංඥාව. සුභයි කියන අදහස. මේ සුභ සංඥාව ඇවිල්ලා අර පිළිකුල කියන එක නැති වී යන සත්‍යයක් ඇති වෙනවා නම් කෙනෙකුගේ සිත තුළ ඔහුගේ සිත තුළ පිළිකුල් භාවනාව සම්පූර්ණයෙන් පළපදියම් වල ස්ථාවර වෙලා වැඩිලා නැහැ. ඒක තමන්ම තීරණය කර ගන්නට ඕන. තමන්ගේ ගහ බාහිර ප්‍රශ්නයන්ගේ ඒ රූපස්කන්ධ දෙක බලලා තමන්ට පිළිකුලක් ඇති වෙන්නේ නැත්නම් ඇති වුණත් භාවනා කරන විට පසුව හරි ඒ පිළිකුල් සංඥාව යට වෙලා යනවා නම් සුභ සංඥාවෙන්. මේකට සුභ සංඥා විපරීත සංඥා කියලා කියන්නේ. ඒ සුභ විපරීත සංඥාවෙන් දැහිලා යනවා නම් පිළිකුල කියන එක තමන් තේරුම් ගන්නට ඕනේ. පිළිකුල තමන්ගේ සිත තුළ වැඩිලා නැහැ. තව තවත් ප්‍රගුණ කළ යුතුයි කියන එක. රහත් තුනක් මේක කරන එක ඉතාමත්ම සුදුසුයි. මොකද ඒකෙන් විශාල යහපතක් ලැබෙනවා. රහත් වෙච්ච කෙනෙකුට කරන්න දෙයක් නැහැ. නමුත් කලියුතු මේවා වැඩි යුතු බව බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. අනිත් අය ගැන ඒකට කියන්නටම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා පරමද්දරට අපි පිළිකුල් භාවනාව වැඩින එක කලියුතු බව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. රාගසපානාය රාගාදී ධර්මයන් తాවකාලික වශයෙන් යට කරගන්නට මැඩ ගන්නට ඒ පිළිකුල බඩන්නට කියන එක. මේ පිළිකුල හැමෝටම වඩන්නට නොහැකි නම් ඊළඟ භාවනාවක් ගන්න ධාතු මනසිකාර භාවනාව ඊළඟට දැක්කෙන්නේ ධාතු මනසිකාර පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් දැක්කෙන මේ රූපේ කොටස් වශයෙන් බෙදා දක්වන භාවනාව. මෙහිදී සාමාන්‍ය සෝවාන් ආදී මාර්ගඵල ලැබුණකොට මේ ධාතු මනසිකාරය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ අවබෝධය තිබුණට මදි Tamanta ඕනෑම සත්‍යයක් දකිනකොට කියන්නේ පණ තියෙන හරි පණ නැති හරි ඕනෑම සත්‍යයක් දකිනකොට මෙතන තියෙන්නේ මෙතන ඉන්නේ නැත්නම් මෙතන තිබෙන්නේ සත්‍යයක් කියන සංඥාව ඇති වෙනවා නම් රූපයක් කියන සංඥාව ඇති වෙනවා නම් ධාතු මනසිකාර භාවනාව සම්පූර්ණ වෙලා නැහැ. තමන්ගේ අංග දේශ බැලුවත් මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ගොඩක් හැර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය තියෙනවා. ඕනෑම මිනිසෙකුගේ හරිය ත්‍රිසං සත්‍යයේ හරිය Taman දකින රූපයක තියෙන්නේ මේ ධාතු හතර හැර වෙන දෙයක් නොවේ කියන අවබෝධය තියෙනවනම් ඔහුට
හෝ ඇයට කියන්නට පුළුවන් තමන්ගේ සිත තුළ ධාතු මනස්කාර භාවනා දිනු වෙලා කියලා. ඕනෑම අජීවී වස්තුන් කියන සත්‍යෝ නෙවෙයි අජීවී දේ ඒවත් ඔක්කොම ධාතු වශයෙන් දකින්නට පුළුවන් නම් තමන්ගේ සිතට ඒවා වැටහෙනවනම් තමන්ට සැනසෙන්නට පුළුවන් මේ ඔක්කොම ධාතු කියලා. නමුත් ධාතු මනස්කාර භාවනාවේ නිරත වෙලා ඉන්නකොට මේවා තේරෙනවා. ඔය හැම වෙලාවෙම මේවා ඔක්කොම ධාතු ගොඩක් නේ තියෙන්නේ කියන එක. එහෙම තේරෙන එක ඕනෑම භාවනාවේ පහළම මට්ටම ඉන්න කෙනෙකුට අවබෝධ විය හැකි කරුණක්. නමුත් අර සත්‍ය සංඥාවෙන් නැත්නම් රූප සංඥාවෙන් බැසිලා යනවා නම් සමාදේශිත කොයි අවස්ථාවකදී හෝ එහිදී තේරුම් ගන්නට ඕන ධාතු මනසිකාර භාවනාව සම්පූර්ණත්වයට පත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඕනෑම කෙනෙකුට සෝවාන් වීමට උත්සාහ කරන කෙනාගේ පටන් රහත් වෙච්ච කෙනා දක්වාම රහත් වූ කෙනා දක්වාම මේ ධාතු වශයෙන් බලන එක කළ යුතු කාර්යයක්. එහෙම කරනකොට තමන්ගේ රූපයේ දෙස ඇති රූපය ගැන ඇති මම මගේ කියන හැඟීම ආත්මයක් ඇත කියන හැඟීම නැත්නම් මෙතන සත්‍යයක් ඉන්නවා ස්ත්‍රියක් පුරුෂයෙක් ඉන්නවා කියන හැඟීම නැති වී යනවා. ඒ හැඟීම තියෙන තාක්කල් ඒ රූපේ පිළිබඳ සක්කාය දිට්ඨිය ඇතිවන්නට පුළුවන්. මේක මගේ කියන අදහස ඇතිවන්නට පුළුවන්. ආත්මයක් කියන සදාකාලික ආත්මයක් මේ රූපේ තුළ තියෙනවා කියන හැඟීම ඇතිවන්නට පුළුවන්. මේ ආදී ධර්මයන් නැති කිරීම සඳහා තමයි මේ ධාතු මනසිකාර භාවනාව වඩන්නට ඕනේ. ඉතින් මේ දක්වා බඩලා තියෙනවා කියලා සෑහීමකටපත් ගන්න නැතුව අර මා කලින් කියපු මිනුම් දඬු උපකාර කරගෙන තමන්ගේ සිත තුළ මේ ධාතු මනසිකාර භාවනාව තව වඩන්නට තියනවද සම්පූර්ණ කරලාද තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන වඩන්න තියෙනවා නම් තව තවත් දියුණු කළ යුතු වෙනවා. එනිකට සතර සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ තියෙන සම්මා සතිය සහ නවසීවිතක කියන කොටස් දෙකක්. අපි සම්මා සතිය කියනකොට සිහියෙන් ටික ටික හරි වැඩ කරන්නට පුරුදු වෙන එක තමයි සාමාන්‍යයෙන් භාවනා කරන්නට පුරුදු කරන්නේ විශ්ින් කළ යුතු වන්නේ. දවසකට පැය කාලක් භාගයක්වත් කරුණාට ඔක්කොම සිහියෙන් කරන්න පුරුදු වෙන එක වැඩක්වත් ඒකට අතපසුවන්නේ ලෞකික ජීවිතයේ වැඩි ආකාරයෙන්ම කරන්නට පුළුවන්කම ලැබෙනවා. තමාගේ සම්මා සතිය දිනු වෙනවා. භාවනාව දිනු කෙනෙක් සිටිනවා නම් ඕනෑම වැඩක් කර ඉඳලා මම දැන් මේ පැය භාගය තුල උදාහරණයක් මේ පැය භාගය කියේ ඕනෑම කාල පරිච්ඡේදයක් ගන්න පුළුවන්. පැය භාගය තුල සිහියෙන් යුතුව සම්මා සතියෙන් යුතුව වැඩ කරනවා කියලා සිතවිල්ල ඇති කරගත්තු විගසම ඒ මොහොතේ පටන් අර පැය භාගයේ ගතවන තෙක්ම කිසිම දෙයක් සම්මා සතියකින් තොරව සිදු නොවි සම්පූර්ණයෙන්ම සම්මා සතියෙන් කරන්නට පුළුවන් නම් ඔහුට සම්මා සතිය දිනු වෙලා කියනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඕනෙම ලෞකික වැඩක් කර ඉන්නවා. ගෙදර දොරේ හරි මොනවා හරි වැඩක්. සපාටම හිතනවා මට සම්මා සතියෙන් දැන් පැය භාගයක් ඉන්න ඕනේ කියලා. එහෙම හිතනකොටම සම්මා සතිය ඉබේම සිත තුළ පහළ වෙනවා නම් ඒ සම්මා සතිය අන්ලෙස්වම ඒ පැය භාගය තුළ පවතිනවා නම් එවැනි කෙනෙකුට සම්මා සතිය දියුණු කර ගැනීම සඳහා ඉදිරියදා ජීවිතයේදී ඕ සිහියෙන් යුතුව වැඩ කටයුතු කර ඉන්නට අවශ්‍ය නැහැ. ඕනෑම අවස්ථාවකදී ඒක ගන්නට පුළුවන්කම තියෙන නිසා. එවැනි එසේ නැත්නම් පුළුවන් තරම් දුරට සම්මා සතිය දියුණු කර ගැනීම ඉතාමත්ම සුදුසුයි. ඕනෑම කෙනෙකුට සම්මා සතිය දියුණු කර ගැනීමෙන් සහනයක්මයි ලැබෙන්නේ. සැනසීමක්මයි ලැබෙන්නේ. ඒක නිසා සම්මා සතිය දියුණු කර ගැනීම කළ යුතුයි. ඊළඟ එක නවසීවිතකයේ මලමිණියක අවස්ථානමයක් කියන්නේ. මෙහිදී තමන්ගේ ජීවිතයේ මරණයටපත් වෙන අය නියත වශයෙන්ම මේ ජීවිතයේ අනියත දෙයක් මරණය නියත දෙයක් මරණ වේලාවට මට මේ සියල්ලම අතහරින්නට සිදුවෙන එක සිදුවෙනවා කියන අවබෝධය හදවත තුළ කැඩලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කොයි මොහොතේ මැරෙයිද දන්නේ කොයි මොහොතේ මැරුණත් මේ ඔක්කොම සිතින් කිසිම උපාදානයක් නැතුව අල්ලා ගැනීමක් නැතුව තණ්හාවක් ඇලීමක් බැඳීමක් නැතුව අතහරින්න පුළුවන් ශක්තිය තිබෙන්නට ඕනේ. එහෙම ශක්තිය නැත්නම් Tamanට මරණානුස්සති භාවනාව හෝ නවසීවිතකයේ දෙන මරණයටපත් වුණාට පසුව මලමිණියක සිදුවන අවස්ථා නමයක් කර්ම කරමින් කරන භාවනාව ඒ නවසීවිතකයේ කෙසේද අඩු වශයෙන් මරණ සතිය ගැන සිහිපත් කරලා Tamanට තේරෙන ආකාරයෙන් අවබෝධ කරගන්නට ඕනේ. මගේ සිත තුළ මරණයට බියක් තියෙනවා නේද? මේ ඉතිපෙරේ ගමන එක්කෙනෙක් අතර දුරකථනයෙන් කතා කරනවා රහත් වෙලා සිටිනවා කියලා කියන ප්‍රකාශ කරන කෙනෙක්. මම ස්වාමීන් වහන්සේ මේ අමාරුවක් තියෙනවා. අමාරු වෙනකොට මට බයක් දැනෙනවා කියලා.
ඒ අර මරණයට තියෙන බය මම හැගෙන නැහැ. ඒ සෝරහත් කෙනෙකුට මොන මරණ බයක්ද කියලා මම ඒක අහන්න කියන්නේ හිතට වදිනවා තමයි හිත පැහැරෙනවා මිනිස්සු. එතකොට මේ මරණ බය තමාට තියෙනවද කියලා තේරුම් ගන්න. ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක මරණයට සූදානම්ද? එහෙම සූදානම් නම් මරණයට කිසි බයක් නැත්තම් මේ නිකන් වෙලාවට හිතන්න පුළුවන් මම මරණයට බය නැහැ මම ඕන වෙලාවක සූදානම් මැරෙන්න කියලා. නමුත් මැරෙන විදිහට වේදනාවක් වගේ ආවට පස්සේ තමන්ගේ ජීවිතේ නැති වෙනවට බියක් දැනෙනවද කියලා තේරුම් ගන්න බලන්න. එහෙම දැනෙනවා නම් මේ මරණ සති භාවනාවේ අඩුවක් තියෙනවා. සාමාන්‍ය දහස් කෙනෙකුට මේක රොඩා සිදුවන්නේ වෙන කෙනෙකුට ඒක බලන්න දෙයක් නැහැ. නමුත් අනිත් අය ඒක බලලා දිනු කරගත යුතුයි. සෝවාන් වීමට උත්සාහ කරන කෙනා තේරුම් ගත යුතුයි මගේ මරණය ඒකාන්ත වශයෙන් කොයි මොහොතේ හරි ඇතිවන්නට පුළුවන්. ඒ ඇති වෙන්න ඉස්සෙල්ලා අදාදම මේ සංසාර දුකින් මිදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කියන අදහස ඇති කරගෙන භාවනා කරන්නට ඕනේ. මේ සතර සතිපට්ඨානයේ කායानुපස්සනාව, වේදනානුපස්සනාවක් තියෙනවා. ඒකදී සැප දුක් මැදහත් මේ සැප වේදනාවට ඇලීමක්, දුක් වේදනාවට ගැටීමක්, මඳහත් වේදනාවට අවිද්‍යාවක් ඇති වෙනවා නම් ඔහුගේ සිත තුළ මේ වේදනානුපස්සනාව සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් භාවනාව පටන් ගන්නවා සෝවාන් වීමට ආදී උත්සාහ කරන ඒ අවස්ථාවේදී ඇති වෙන වේදනාව දෙස බලලා ඒ වේදනාව අනිත්‍යයි, දුක්ඛයි, ඒ වේදනාව ආත්ම නොවේ, අනාත්මයි, මේක නිරන්තරයෙන් වෙනස් වෙනවා ආදී කරුණු බලබලා සිටීමයි කළ යුතු වන්නේ. මාර්ගඵල ලැබලා සිටින කෙනෙක් නම් Taman තේරුම් ගන්න Taman කොයි වේදනාවටද ප්‍රතිචාරයක් තමන්ගේ සිත තුළ ඇතිවන්නේ කියලා. කියන්නේ දුක් වේදනාවක් ආවම ඒකට ගැටීමක් ඇති වෙනවද? නැත්නම් සුඛ වේදනාවක් අඩු වශයෙන් නිර්මාණ සුඛයට හරි. නැත්නම් ඔය අනිත්‍ය චේතෝ සමාධිය වගේ කම් නැත්නම් අපනිත ශුන්‍යත වෙන සමාධි මොකක් හරි නැත්නම් රූපාවචර සමාධි හරි ඒවට සමවදින්න පුළුවන්. ඒකේ ඇතිවන සුඛයට පවා තමාගේ සිත තුළ යම්කිසි බැඳීමක් ආස්වාදයක් නැත්නම් තණ්හාවක් තියෙනවද කියලා බලන්න. මොකද මේ වේදනාව කොච්චර තණ්හාවෙන් අපි අල්ලාගෙන ඉතිය සුඛ වේදනාව මොන සුඛ වේදනාවද? ඒක තාවකාලිකයි ඊට පස්සේ නැති වෙනවා කියන්නේ. කොච්චර උසස් සුඛ වේදනාවක් නැති වෙන තමයි ඒක හැටි. ඒක වුණා කරතුණා නැති වුණා. ඊට පස්සේ ඒක අල්ලන්නට දෙයක් නැහැ. දුක් වේදනාවට ගැටෙනවද කියලා බලන්න. ගැටෙනවා කියන්නේ සමාගයේ සිත තුළ ගැටීමක් ඇතිවෙන තරහක් ඇතිවෙනවා මනාපයක් ඇතිවෙනවා. දුක් වේදනාව කෙරෙහි ඒ ආකාරයෙන් ප්‍රතිචාරයක් සමාගයේ සිත තුළ ඇති වෙනවා. මේ වේදනානුපස්සනාව නිසි ආකාරයෙන් බැඳිලා නැහැ. ඉතින් මේ අය හිතන්නට එපා මේවා මේ සරල කරුණේ කියලා. ඒ කියන්නේ මේවා තාක්ෂිකෝදිපාසිකවල මේ තියෙන කරුණේ තාම සුළු දේවල් නේද කියලා හිතන්න එපා. මෙහෙම කල්පනා කරලා බලන්න. බලනකොට Tamanට තේරෙන්න ඕනේ මේ අඩුපාඩු තේරෙනකොට තවදුරටත් මේ වේදනානුපස්සනාව දියුණු කර යුතුයි කියන කාරණාව අවබෝධ කරගත යුතුයි. ඊළඟට චිත්තානුපස්සනාව දැක්කන්නේ සිතේ විවිධ අවස්ථා රාග දෝෂ මොහසින් සංකිට හැකිලුණු සිල් ඒ කියන්නේ තීන මිද්දෙන් අරෙන්මින් හැකිල් දෙනවා විශ්වරණ වික්‍රිතද විශ්වරණ තින්නේ වගේම නිදහස් වූ අවිමුක්ත සිත් ඒ කියන්නේ කෙලෙස් වලින් අරෙන්මින් නිදහස් වූ සිත් නිදහස් වූ සමාහිත අසමාහිතද මහාගත ආදී වශයෙන් මේ ප්‍රභේද තියෙනවා. ඉතින් Tamanට රාග සිතේලි ජනිත වෙනවද? ද්වේෂ සිතේලි ජනිත වෙනවද? කියන එක ගැන අවධානයක් යොමු කරලා බලන්න ඕනේ. මේ දිග්ගා ජීවිතේ භාවනා දිනවල කෙනෙක් කොට කරන්න කියන කම කියන්නේ. එතකොට Tamanගේ සිත තුළ රාග සිතේලි රාග කියන්නේ පංචකාම වස්තුන් පිළිබඳ ඇලීම පමණක් නෙවෙයි ලෝභ සාගත සිතේලි එකයි. මොනවා දෙයකට හරි ලෝභ සාගත සිතේලක් ඇති වෙනවා නම් ඒක සරාග සිතක් කියලායි බුදුහාමුදුරුවෝ දක්වන්නේ. එතකොට එවැනි සිතක් පහළ වෙනවාද? නැත්නම් මොනම දෙයකට හරි ද්වේෂසිතක් පහළ වෙනවාද? ඒක ද්වේෂසිත පහළ වෙනවා නම් Taman අනාගතයේදී පහළ වෙනවා නම් Taman අනාගාමීවත් වෙලා නැහැ කියන එක තේරුම් ගත යුතුයි. එතකොට මේවා තුනී වෙනවා සකදාගාමී වෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක්ට උඟාවක් අඩුයි මේවා තියෙනවා. ඊළඟට Tamanගේ සිත විසිරලා යනවා. භාවනා කරන්න පටන් ගත්ත ගමන්ම සිත එකඟ වෙන්නේ නැත්නම් සිත විසිරී යනවාද? එහෙනම් සිත විසිරී යනවා නම් Taman අනාගාමී වෙලා නැහැ. ඒ කියන්නේ සිත විසිරෙන ගතිය සමාධිය තුළින් නැති වෙනවා. අනාගාමී වෙච්ච කෙනාට 100%ක්ම සමාධිය සර්ව සම්පූර්ණ. ඌට හතරවෙනි ධ්‍යානයේ කියන එක නිකන් අර මේ අංගිලියක තිබෙන දෙයක් වගේ.
ඉතින් මේ කරුණා භාවනාවෙන් කරලා මෛත්‍රී භාවනාවෙන් කරලා මුත්තාවෙන් භාවනාවෙන් කරලා දේශා භාවනාවෙන් කරලා මේ කොයි එකකින් හරි විශේෂයෙන්ම සතර බ්‍රහ්ම විහරණ තුනේ සමාධි ලැබෙන එක ඉතාම පහසු කාර්යයක් අනාගාම කෙනෙකුට. ඉතින් තමන්ගේ සිත තුළ විසිරීමක් වෙනවද නැත්නම් ඕනෑ වෙලාවක සමාධියට සිතපත් කර ගන්නට පුළුවන්ද කියන ආදී ධර්ම බලලා ඒව නැත්නම් මේ චිත්තානුපස්සනාව තව තවත් වඩන්නට සිදු වෙනවා. ඉතින් භාවනා කරන්නට පටන් ගන්න අය ඉන්න සෝවාන් වීමට උත්සාහ කරන අය. ඒ අය භාවනා කරන අවස්ථාවේ එදිනදා ජීවිතයේදී රාගසිතිවිල්ලක් ඇති වෙනවා අනවශ්‍ය ආකාර. ඒකෙන් සිත මුදා ගන්නට ඕනේ රාගසිත කියලා තරහසිත ඇති වෙනකොට දේශයක් ඇති වෙනකොට තරහසිත කියලා මෙනෙහි කරලා ඒ සිත මුදා ගන්නට ඕනේ තරහසිතෙන් නිදිමත ඇති වෙන්නට පුළුවන් භාවනා කරනකොට ඒ නිදිමේ නිද්දේ ඒකට සංකීර්ත සිත කියන්නේ හැකුළුණු සිත. ඒ හැකිලුණ සිතක් ඇති වෙච්ච ගමම වහාම මේ නිදිමත නැති කරන සිත උද්‍යෝගමත් කරගන්නට ඕනේ. වික්ෂිප්ත සිත කියලා එකක් ප්‍රකාශ කරන විසුරී යනවා සිත භාවනා අරමුණේම පිහිටන්නේ භාවනාවේ ආරම්භ කරන අයගේ බොහෝ විට එතකොට සිත එකඟ කර ගැනීම සඳහා සම්මා සතිය තව තවත් දියුණු කරන සිත එකඟ කර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕනේ. ඉතින් රාග දෝෂ මෝහ ආදී ක්ලේශ ධර්මයන් පිටතට ඇති වෙන ටිකේදී භාවනාව දිගටම කරගෙන යන්නට පුරුදු වෙන්න ඕනේ. අද වශයෙන් භාවනා කරන කාල පරිච්ඡේදයේදීවත් එන කිසිම සිතිවිල්ලක්වත් අතපසු නොකර ඔක්කොම රාග ද්වේෂ ආදී ආවොත් වහාම ඒක අයින් කරගන්න පුරුදු වෙන්න ඕනේ. එදිනදා ජීවිතයේදී අනවශ්‍ය ආකාර රාග සිතිවිලි ද්වේෂ සිතිවිලි එකනම කපා හරින්නට පුරුදු පුහුණු ජීවිතේ අඩු සෝවාන් වීමට බලාපොරොත්තු වෙන කෙනා. මොකද අපි සිත පිරිසිදු කර ගැනීමෙන් තමයි මේ සෝවාන් ආදී විශේෂ මාර්ගඵල ලබන්නේ. සිතෙන් තමයි සත්‍ය පිරිසිදු වන්නේ. සිතින් තමයි සත්‍ය අපිරිසිදු වන්නේ. බුදුහාමුදුරුවෝ ඒ බව දක්වලා තියෙනවා. ඒකතොට මේ සිත පිරිසිදුව තබා ගැනීම තාමත් උසස් කාර්යයක්. මේ ලෝකයේ ඕනෑම තිරසංගත සත්‍යයකට හරි සිත අපිරිසිදුව තබා ගන්නට පුළුවන්. කෙලෙස් වලින් කීටි කරගෙන මට්ට කරගෙන ඔය තබා ගන්නට පුළුවන්. මානුණත් එකයි ජීවුණත් එකයි ඕන කෙනෙකුට එහෙම තබා ගන්නට පුළුවන්. නමුත් සිත පිරිසිදුව තබා ගැනීම කෙනාගේ මේ පාරිශුද්ධ භාවයේ චිත්ත පාරිශුද්ධ භාවයේ ඊටාම උසස් කරුණක්. ඒක නිසා පුළුවන් තරම් දුරට සිත පිරිසිදුව තබා ගන්නට ඒ භාවනා කරන්නට පටන් ගන්න අයත් උත්සාහ කරන්නට ඕනේ. භාවනාව තරම දියුණුව ඇති උත්සාහ කරන්නට ඕනේ. රහත් කෙනෙකුට නම් ওই ප්‍රශ්නේ පැනන්නේ නැහැ. එතකොට ඒ සතිපට්ඨාන ගැන තව එකක් තියෙනවා ධම්මානුපස්සන. ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහක් තියෙනවා. පංච නීවරණ, සත්බොධ්‍යංග, ආයතන, අධ්‍යාත්මික භාග ආයතන, පංචස්කන්ධ, චතුරාර්ය සත්‍ය ධර්මයන්. එතකොට සෝවාන් වීමට උත්සාහ කරන කෙනා තමන්ගේ පංචස්කන්ධයේ නියම තත්ත්වය තේරුම් ගත යුතුයි. නිවන් යන්න තියෙන මාර්ගය ඒකයි. කියන්නේ රූපේ, වේදනාවේ, සංඥාව, සංඛාර, විඥාන කියන කොටස් පහේ නියම තත්ත්වය තමාම අවබෝධ කරගත යුතුයි නිවන් යන්නට බලාපොරොත්තු වෙන කවරෙක් හෝ. එතකොට සෝවාන් වෙන්නට තමයි සකදාගාමී නාගම රහත් වෙන්නටත් ඒකයි. ඒ පංචස්කන්ධයේ නියම තත්ත්වය මොකද්ද? මේක නිරන්තරයෙන් අනිත්‍යයට යනවා. නිට්ටය නෙවෙයි. මේක මහා දුක, සැපක් නෙවෙයි අපි සැපක් කියලා හිතුවට. මේක ආත්මයක් නෙවෙයි අපි ආත්ම කියලා හිතුවට. අපි කියන්නේ සාමාන්‍ය ලෝක සත්‍යයට මේ අපි කියන වචනේ පාවිච්චි කරේ. එතකොට එහෙම හිතුවට මේව ආත්ම ධර්ම නෙවෙයි. එතකොට අනිත්‍ය වශයෙන් දකිනවා නම්, දුක් වශයෙන් මේ පංචස්කන්ධ ධර්ම දකිනවා නම්, අනාත්ම වශයෙන් මේවා දකිනවා නම් ඒක Tamanටම අවබෝධ වෙනවා. මේ අවබෝධය තමයි Tamanම අවශ්‍ය වන්නේ. මේ අනිත්‍ය දුක අනාත්මයි කියලා හිතන එක නෙවෙයි. අන්නේ අවබෝධය ඇති කරගන්නට ඕන. මේ අවබෝධය ඇති කරගන්නට භාවනා කරනකොට සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට බලාපොරොත්තු වෙන කෙනා තරමතරට හොසිත සමාධිමත් කරලා ඒ භාවනා කරන අවස්ථාවේදී පහළ වෙන පංචස්කන්ධ ධර්මයන් නිරන්තරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන හැටි බලන්න. එහෙම බල ඉන්න එක තමයි නිවන් යන්නට තියෙන පහසුම මාර්ගය. මේක ඉතින් ඕනෑම මාර්ගඵලයක් සඳහා අදාළ කරුණක් මම මේ කතා කළේ. එතකොට මේ පංචස්කන්ධ ගැන කතා කරන එක මේ වේතාවකෙන් අපි මේ කියන්නේ. ඊළඟට තමන්ගේ සිත තුළ නීවරණ ධර්ම භාවනා කරනකොට කාමච්ඡන්ද එනවද, ව්‍යාපාද එනවද, තීන මිද්දේ අර නිදිමත එනවද, ඊළඟට උද්දච්ච කුච්චේ සිත විසිරී යනවද, නැත්නම් තමන් කරපු පව් ගැන පසුතැවෙනවද, නොකරපු කුසල ගැන පසුතැවෙන්නේ මේ කුසල කියලා පසුතැවෙනවද, විචිකිච්ඡාව සැකයක් තියනවද, විශේෂයෙන්ම මේ පටිච්ච සමුප්පාද ධර්මයන් ගැන භාවනා ක්‍රමයේ ගැන මේ ජීවිතයේදී නිවන් ලබන්නට පුළුවන් කියන කාරණා ආදිය ගැන සැකයක් තියනවද, මේවා ඇති වෙනවා නම් ඒ තමන්ගේ සිත තුළ එදිනදා ජීවිතයේදී
ඔහුට කියන්නට බෑ දැන් අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච මේ ඔක්කොම තීන මිද්දේ හැර විචිකිච්ඡාව. ඒකට හතරන් තීන මිද්දේ හැර අර කාමච්ඡන්ද ව්‍යාපාද දෙකම අනාගාමී කෙනෙකුට කවදාවත් ඇති වෙන්න බෑ. තීන මිද්දේ නැතිවනේ රහත් වෙන සමනයන සැර වෙනවා ඒක. එතකොට උද්දච්ච කුච්චෙන් උද්දච්චයේ කියන එක රහත් වෙනකොටයි නැතිවන්නේ. නමුත් ඒ රහත් වෙනකොට නැති වෙන උද්දච්චය නෙවෙයි සාමාන්‍යයෙන් ඔය පොත්පත්වල උද්දච්චය කියන එක විස්තර කරන්නේ සිතේ විසිරෙන ගතිය. ඒ සිතේ විසිරෙන ගතිය අනාගාමී වෙනකොට නැති වෙනවා. උද්දච්චයේ නියම ස්වરૂපය තමයි සිත තුළින් නිරායාසයෙන් සිතුවිලි ගලා යන ශක්තිය. ඒක රහත් වෙනකොට නැති යන ධර්මයක්. ඒකට විචිකිච්ඡාව සෝවන් වෙනකොට නැතිවන්නේ. ඉතින් මේ ධර්ම දේශ බලලා Tamanට තේරෙනවා නම් මේවා මගේ සිත තුළ තාම තියෙනවායි කියලා ඒවා නැති කර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕනේ. භාවනා ආරම්භ කරන අය මේ ධර්ම ඇති වෙනකොටම ඒවා පාගල යට කරලා කුසල් සිත් ඇති කරගෙන භාවනාව දිගටම කරගෙන යන්නට වෙනවා. ඊළඟට ආයතන හයක් තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඒවට අරමුණ වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර අරමුණු. මෙන්න මේවා පිළිබඳව භාවනා කරන විට මේ කරුණු හය ආරම්භ කරගෙන භාවනා කළා. නිවන අවබෝධ කරගන්නට පුළුවන්. එන්නේ රූපය. ඊට පස්සේ රූපේ දැහැද ගන්නවා පස්සේ විවිධාකාර සිතිවිලි ගන්නවා. ලෝභය තියෙන බව, ද්වේෂය තියෙන බව, ඊර්ෂ්‍යා ප්‍රෝධන දේවල් තියෙන්න පුළුවන්. විවිධාකාර කුසල රෝ අකුසල සිතිවිලි ගැනීම සිදුවෙනවා. කනට ශබ්දයට පස්සෙත් එහෙම. නාසයට ගඳ සුවඳ, දිවට රස, කායට ස්පර්ශ, මනසට විවිධාරමුණු. මේවා හමු වුණාට පස්සේ මේ ආකාරයෙන් විවිධ ආකාරයේ සිතිවිලි ගැනීමක් තියෙනවා. මේ ලෝකේ කියන්නේ ඒ කියන්නේ සමාංගයේ අනුව බලනකොට සමාංගයේ ලෝකය කියන්නේ මේ සිතිවිලි බලා යන පමණයි වෙන දෙයක් නෙවෙයි. ඒකට මේ සිතිවිලි බලා යාමක් නැත්නම් අපි දුක කෙනෙක් සීනෙට කලාවා විතරක් යනවා උන්ට කිසිම ලෝකයක් නැහැ. සමාංගයේ ලෝකෙකුත් නැහැ, බාහිර ලෝකෙකුත් නැහැ. ඔකේ සිතතුල. ඉතින් මේක හරියට තේරෙනවා මේ ආයතන 6 හැර මෙතන වෙන ක්‍රියාත්මක වන ධර්මයක් නෙවෙයි. මේ ආයතන 6 ඥානන් මෙතන මම කියලා මගේ කියලා ගන්නට දෙයක් නැහැ කියන අවබෝධය ඇති කර ගැනීම සඳහා භාවනා කරන විට මේ ආයතන තුළින් අරමුණු හමු වුණාට පස්සේ ඒවා ඇති වෙලා නැති වෙලා යන හැටි බලීම පමණයි කළ යුතු වන්නේ. ඒවා අනිත්‍යයට ගොස් නිරුද්ධ වෙනකොට මේවා ආත්ම නොවේ කියන හැඟීම ඇති වෙනවා. ඊළඟට තියෙනවා සත්බොධ්ධංග ධම්ම. සත්බොධ්ධංග ධම්ම සති ධම්මයේ විරිය පීති පස්සද්ධි සමාධි එක්ක මේ ධර්ම හත කෙනෙක් දිනු කළත් ඒකත් ඇති නිවන් යන්න. ඔය සතරසතිපට්ඨාන සූත්‍රයේ පොල් කොටස දිනු කළත් ඇති. මේ ඉතින් කොටස් විස්තර වශයෙන් කරන්නේ ඔය ලෝකයේ පුද්ගලයෝ විවිධයි. විවිධායට විවිධ භාවනා ක්‍රම අදාළ වන්නේ. එක වෙනාට එක භාවනා තුළින් ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ. ඉතින් මෙහිදී සත්බොධ්ධංග ධර්ම තුළින් භාවනා දිනු කෙනෙකුට නම් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා බුද්ධංග 7ම කියනකොට භාවනාවේ පාදකෝලී හොත්ටි සංචපදානාති කියන වචනේ. භාවනාවේ මේක සම්පූර්ණත්වයට පත් වෙලා තියෙනවා නම් ඒකත් දැනගනි කියන. එතකොට ඒක කරන්න පුළුවන් රහත් වෙච්ච කෙනෙකුට විතරයි. සති සම්බොධ්ධංගයේ සමාගයේ සිත තුළ සීල 100ක් දිනු වෙලාද ධම්මවිචේ වීර්ය පීතිය පස්සද්ධි සමාධි උපේක්ඛා මේවා දිනු වෙලාද කියන්නේ. ඉතින් මේවා දිනු වෙලා නැත්නම් මේ අනුපාඩු සකසා ගැනීමට සිදු වෙනවා. භාවනාව ආරම්භ කරන අයට සතිය ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. වීර්යය ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. උපේක්ෂාව මදහසිතින් යුතුව කටයුතු කරන්න පුරුදු වෙන එක ඉතාමත්ම අවශ්‍යයි. මේක කරලා ධම්මවිචේ තුළින් මේ පංචස්කන්ධේ මාර්ග කලින් කියන පංචස්කන්ධයේ නියම සත්‍යයේ තේරුම් අරගෙන බල ඉන්න එකයි කටයුතු වන්නේ. ඊළඟට තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් හරියට දැකලා තියෙන දහස්කෝ කෙනෙක් පමණයි නැවත දැකලා නැහැ. ඉතින් මේ ඉදින්දා ජීවිතයේදී නිකන් ඉන්න වෙලාවට හරි කල්පනා කරලා බලන් තේරුම් අරගන්න දුක්ඛ සත්‍ය කියන්නේ මේකයි කියලා. ඒ සංසාරයේ හැඳී සිටිනදී කොච්චර අපි දුක් විඳලා තියෙනවද දැන් විඳිනවද අනාගතේ විඳින්නට තිබෙනවද මේක තමයි දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න. දුක ඇතිවීමේ හේතුව වශයෙන් අපි මේවා මෝඩකමින් යුතුව ආසාවෙන් ඇදිලා බැඳිලා තණ්හාවෙන් ගැටිලා නොඑක ආකාරයෙන් කටයුතු කරනවා නම් සිත තුළ සංස්කාර ධර්ම ගලාගෙන යනවා නම් මේවා තමයි දුක ඇතිවීමේ හේතුව. අද ලෝකයේ දේශ බැලුවොත් තියෙන දුක ඇතිවීමේ හේතුවම මේ මිනිස්සු වඩන්නේ ලෝක සත්‍යය වඩන්නේ කියන හොඳට පැහැදිලිව තේරෙනවා.
දුක්ඛ නිරෝධය දකින්නට බෑ සෝවාන් වත්නේ. නැත්නම් කෙනෙකුට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේවා අරගෙන බලන්න භාවනාවට ටිකක් හරි දියුණු වෙච්ච කෙනෙක් නම් තේරුම් අරගෙන බලන්න. Tamanta තව දුක්ඛ සත්‍ය කොච්චර අවබෝධ කරගන්න තියෙනවද? ඒ කියන්නේ මුළු විශ්වයේම එකම දුක්ඛ සත්‍යයක් කියලා තේරෙනවනේ. කියන්නේ විශ්වයේ ගොහම ඒක සීමාවක් නේ. මුළු විශ්වයේ එක අබමල ප්‍රේමක සංස්කාර ධර්මයක් නැතුව ඔක්කොම දුක්ඛ සත්‍ය කියලා තේරෙනවා නම් ඉතින් ආය කරන්න දෙයක් නෑ. නමුත් එහෙම තේරෙන්නේ නැත්නම් එතන ඉතින් අඩුවක් තියෙනවා. ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මේ තමන්ගේ ඇඟයි සිතයි තියෙන එකමයි කොයි ලෝකෙක කොතන තිබුණා කියලා. අද වශයෙන් අනාගාමී වෙලා සුද්ධාවාසික දුණත් ඔය දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරෙනවා නම් ආයෙත් කරන්න දෙයක් නෑ. එහෙම නැත්නම් කරන්න දෙයක් තියෙනවා. ඉතින් නිරෝධ සත්‍යයේ තියෙන අවස්ථා සෝවාන් වෙච්ච කෙනා, සකදාගාමී වෙච්ච කෙනා, අනාගාමී වෙච්ච කෙනා, රහත් වෙච්ච කෙනා කියන අවබෝධ කරගන්න. ඉතින් තමන් ලබලා තියෙන මාර්ගඵල එකක් හරි දෙකක් හරි තුනක් හරි අදිස්ථානට ගදාන සෝවාන් ඵලයට මම මෙතෙක් කියලා පත් වෙන සිටින් ඉන්නවා කියලා. ඊට පස්සේ අදිස්ථානට ගදාන සකදාගාමී මාර්ගඵල උපදාන මෙතෙක් කියලා ඉන්නවා කියලා. ඊට පස්සේ අදිස්ථානට ගදාන අනාගාමී මාර්ගඵල උපදාන මෙතෙක් කියලා ඉන්නවා කියලා. විනාඩි 5ක් හරි 10ක් හරි කරලා මේ අවස්ථා තුනේදීම තමාට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන එක අවස්ථාවකදී පමණයි ඊළම හොඳට නිවන ඒ කියන්නේ තා පැහැදිලිව බොහෝ වෙලාවක් සිටින්න පුළුවන් වන්නේ. ඉතින් මේ තුන දැකලා Tamanට තේරෙන්න ඕනේ එහෙනම් මම මේ මාර්ගඵල තුනම ලැබලා ඉන්නේ. ඒවා විශේෂයෙන් මේකට අවශ්‍ය උපදෙස් මේ බාහම මේ දේශනාව තුනේ සිදු කරන්න ඕනේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ඒ වගේ කටයුතු කරන්න භාවනා කරන්න පුරුදු වෙන ආයතන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය තේරුම් අරගෙන මාර්ග සත්‍ය වැඩි යුතුයි. මේ විදිහටයි සතර සතිපට්ඨාන, සත්‍ය ප්‍රෝධපාසක ධර්ම වල අපි ඉස්සෙල්ලා කතා කළේ ඉද්ධිපාද, දැන් සතර සතිපට්ඨාන, තව දෙනවා සතර සම්මප්පදාන වීර්යය. නූපං කුසල් උපදවා ගැනීමට, උපං කුසල් දියුණු කර ගැනීමට වීර්යය. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට නූපන් අකුසල් නූපදවා ගැනීමට කරන ලබන උත්සාහය. සමාධිය සිත දැස තමම බලලා මේ මොන කුසල් ධර්ම දෙක පිළිගන්නේ නැත්තේ මොන අකුසල්ද තමගේ සිත තුළ තියෙන කියලා මේවා යට කරගන්නට උත්සාහ ගන්න. භාවනා කරන අය ආරම්භ කරන එක අප අනිවාර්යයෙන්ම කළ යුතුයි. ආරම්භ කරන අයට භාවනා පැත්තෙන් නූපන් කුසල ධර්ම තියෙනවා මොනවා ගොඩක්. ඒ කියන්නේ සම්මා සතියක් තිබෙන්නේ නැහැ, සම්මා සමාධියක් තිබෙන්නේ නැහැ, සම්මා දිට්ඨියක් තිබෙන්නේ නැහැ, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් ගැන අවබෝධයක් තිබෙන්නේ නැහැ, පංචස්කන්ධ ගැන අවබෝධයක් නැහැ, ස්කන්ධ ධාතු ගැන අවබෝධයක් නැහැ, ආයතන ගැන අවබෝධය ඔක්කොම නූපන්නේ ගන්න. නැත්තම් විදර්ශනා ඥාන ගැන අවබෝධයක් ලැබෙලා නැහැ, අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන ත්‍රිලක්ෂණ ධර්මයන් ගැන අවබෝධයක් ලැබෙලා නැහැ. සමත වශයෙන් කතා කරනවා පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ආදී රූපාවචර අරූපාවචර ධ්‍යාන ගැන එන උපදීමක් ඇතිවන්නේ නැත්නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන දුක්ඛ සත්‍ය ආදී ඒවා පිළිබඳ අවබෝධයක් ඇතිවන්නේ මේ ඔක්කොම නූපන් කුසල ධර්ම. ඉතින් සෝවාන් මාර්ගය කියන්නේ සකදාගාමී, අනාගාමී, අරහත් මාර්ගය කියන්නේ මේ ඔක්කොම නූපන් කුසල ධර්ම. ඉතින් තමන් බලාපොරොත්තු වෙන නූපන් කුසල ධර්මයේ උපදවා ගැනීමට බලවත් උත්සාහයක් අතුමයි කටයුතු කරගෙන යන්නට වෙන්නේ. ඒකයි සම්මා අරහත් සම්මාපදාන වීර්යය කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම පහක් සහ බල ධර්ම පහක් තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඔක්කොමයි බල ඉන්ද්‍රිය වශයෙන් කතා කරන්නේ. ඔය ඉන්ද්‍රිය සමුත්තේ තියෙනවා සම්මුතනිකායේ සූත්‍ර රාශියක්. ඒකට එක තැනකදී කියනවා මහණෙනි මේ ඉන්ද්‍රිය පහ 100%ක්ම දියුණු වෙලා නම් ඔහු රහත් කියලා. ඊට වඩා අඩු වෙනනම් දිනන වැඩේ ඔහු අනාගාමී වෙලා. ඊටත් වඩා අඩු වෙනනම් දිනවලා තියෙන්නේ ඔහු සකදාගාමී. ඊටත් වඩා අඩු වෙනනම් ඔහු දිනලා තියෙන්නේ ඔහු සෝවාන්. සෝවාන් වෙලත් නෑ. ඊටත් වඩා අඩු වෙනනම් දිනවලා තියෙන්නේ ප්‍රඥා සම්ප්‍රයුක්ත ධම්මාංශාගේ පුත්‍රේ. නිවන් යන්නට අවශ්‍ය කටයුතු කරන. ඊටත් වඩා අඩු වෙනදීලා තියෙන්නේ ශ්‍රද්ධානුසාරී, ශ්‍රද්ධාවන්තයි, ප්‍රඥාවන්තයි, නමුත් නිවන් යන්නට ආදී කටයුතු කරන පුත්‍රේ. ඊටත් වඩා වෙනනම් දිනවලා තියෙන්නේ කල්යාණ පුත්‍රජනේ. හොඳ පුත්තජනේ, බහුසුත කල්යාණ පුත්තජනේ. ඒකත් අදින්න දෙන්නේ තියෙන ඉතින් අසත්පුරුෂ ගණනයට ලාගෙන යන්නේ නැති පහළම කොටසෙසිටින කෙනෙක්. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහ නැත්තම් බල ධර්ම පහ 100% වැඩි නම් රහත් වෙලා. ඒකට සමන්ද තේරෙන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්ම පහ 100% රහත් වෙලා නැත්නම් 100% වැඩි නැහැ කියලා. හිතන්න එපා මේ සුළු කරුණු සද්ධා, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥා කියන මොනවද අපි දන්නවනේ අපේ සිත තුළ තියෙනවන්නේ.
වාසියට 100න් වැඩි වෙනනම් ඔය බුදුහාමුදුරුවෝ කියපු මම කියන එක බලනම් බලන්නේ සූත්‍රයේ අරගෙන සංයුතනිකායේ ඉන්ද්‍රිය සංයුත්තේ කියලා වෙනම සූත්‍ර රාශියක් තියෙනවා. ඒවා කියනවා කියේ. ඒ බලන්න බලලා ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නට ඕන. ශ්‍රද්ධාව ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනාට ශ්‍රද්ධාව නැත්නම් ඒ සඳහා කටයුතු කරන්න උත්සාහ කරන්නේ නැහැ පටන් ගන්න. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් සහ බල ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕන. බල ධර්මයක් වශයෙන් වැඩෙනකොට අස්සද්ධිය අකම්පයක් වෙන ශ්‍රද්ධා බලන් කියලා තියෙනවා. අශ්‍රද්ධාව දෙන ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති යන කරුණු ආවට පස්සේ ශ්‍රද්ධාව සැලෙනවා නම් තමන්ගේ සිත තුළ ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් වැඩිලා නැහැ. ඕනෑම ශ්‍රද්ධාව නැති යන කරුණක් ආවත් තමන්ගේ සිත තුළ තියෙන ශ්‍රද්ධාව අචලව විශ්ලේෂණය තව වැඩියෙන් වැඩි වෙනවා මිස අඩුවීමක් වෙන්නේ නැත්නම් ඒ ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් වැඩිලා තියෙනවා. විවේකයත් එහෙමයි, සතියත් එහෙමයි, සමාධියත් එහෙමයි, ප්‍රඥාවත්. මෙතනින් ප්‍රඥාව කියන එකට අන්තර්ගත වන කාරණා වාසයක් තියෙනවා. ඒකම තමයි අපි අර කලින් කියනකොට අර සතර සතිපට්ඨානෙ ධම්මානුපස්සනාව කියන උතුම්වක් කලේ අර පංචස්කන්ධ ධර්ම, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද, චතුරාර්ය සත්‍ය ධර්මයන්, ත්‍රිලක්ෂණ ධර්මයන්, ඒ වගේම විදර්ශනා ඥාන, අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයන්, ඒ වගේම සංයෝග ධර්මයන් සෙවින් ආදී ඒ ඔක්කොම ප්‍රඥා ඉන්ද්‍රිය තුළින් ප්‍රඥා බලය තුළින් විවිධ දැකිය යුතු ධර්ම. ඉතින් මේවා 100% දිනේලා නැති බව තේරෙනවා නම් මේවා දිනු කරගන්න තව තවත් සුසුම කටයුතු කිරීමයි කළ යුතු වන්නේ. ඊළඟට සත්බුද්ධංග තියෙනවා. දැන් සත්බුද්ධංගේ ඉස්සෙල්ලා පංචේන්ද්‍රිය පංච බල කතා කළේ. සත්බුද්ධංගයේදී සති ධම්මවිචේ විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන හත. මේ හත දිනු කරත් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්. එතකොට එහිදී සතිය කියන්නේ සම්මා සතියමයි, ධම්මවිචේ කියන්නේ ප්‍රඥාව. මෙහිදී ප්‍රඥාව කියන්නේ විශේෂයෙන්ම අනිත්‍ය නිරෝධය කියන එක දකින්න පුළුවන් ප්‍රඥාව. මේ මුළු විශ්වයේම සෑම සංස්කාරයක්ම අනිත්‍යයි, අනිත්‍යෙන් සාම නිද්දලියන. ඒක නිසාම මේවා අනාත්මයි කියලා දකින්නට පුළුවන් ප්‍රඥාව තමයි ප්‍රායෝගික වශයෙන් ධම්මවිචේ සම්බොධ්‍යංගේ ඊළම අවස්ථාව. මේක පහළ අවස්ථාවේදී මේවා සත්‍ය වෙනවි, ආත්ම නෙවෙයි, පුද්ගල වෙනවි. මේවා හුදු සංස්කාර ධම්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ හේතුන් නිසා ඇති වෙනවා, මේ හේතුන් නැති වෙනකොට නැති වෙනවා ආදී වශයෙන් දකින්නට පුළුවන් ශක්තිය අවබෝධ කරගන්නට පුළුවන් ශක්තියට තමයි ධම්මවිචේ කියන්නේ. ප්‍රඥාවෙන් විමස බලනවා කියන එකයි ධම්මවිචේ කියන එක අදහස. ප්‍රඥාවෙන් දකින්නට පුළුවන් යමක් ධම්මවිචේ සම්බොධ්‍යංගෙන් මේ ප්‍රඥාවෙන් දැකපු ධර්මයේ විමස තව තවත් ඒක විශ්ලේෂණය කරමින් දකින්න පුළුවන් ශක්තියක් තියෙනවා ධම්මවිචේ. වීර්ය ඒකට දන්නවා මේ ප්‍රීතිය තමයි සිත තුළ ප්‍රීතියක් තියෙන්න ඕන. භාවනා කරන ඕනෑම කෙනෙකුගේ සිත තුළ ප්‍රීතිය තුනක් ඉතින් ඔහුට භාවනාව එපා වෙනවා. භාවනා කරන්නේ නැත්නම් මේ භාවනාවෙන් ලැබෙන ප්‍රීතිය අත්දකින්නට බැරි නිසා. ඒ සමාධිය දිනු වෙලා කියන කෙනෙකුට නම් ධ්‍යාන වලට සමාදින්න පුළුවන් නම් ප්‍රීතිය ලබන්නට පුළුවන්. ප්‍රීති සාගත සමාධිය වලදී සුඛ සාගත සමාධිය වලදී සුඛය ලබන්නට පුළුවන්. එහෙම නැති කෙනෙකුට එහෙම බෑ. ඒ කියන්නේ සමත වශයෙන් දිනවලා නැත්නම් විදර්ශනා වශයෙන් දිනවලා තියෙනවා නම් ධ්‍යාන මාර්ග සමබද්ධ සමාදින්න පුළුවන් නම් ඒ අවස්ථාවේදී ප්‍රීතිය දකින්න පුළුවන්. ඒතොර සම්මසතිය කන්දහනම දෙයක් දැන් ලැබති ප්‍රීති පාමුද්දන් අනුසංතම් විඥාන සංයෝග දක්වලා තියෙන මේ ප්‍රීතිය ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල ඉන්නට පුළුවන් නම් යම් කිසි කෙනෙකුට එහිදී ඇති වෙනවා කියන කාරණාවයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඉතින් ඒවා භාවනා දියුණු කෙනෙකුට භාවනා දියුණුවලා නැත්නම් සෝවාන්වත් වීමට නම් උත්සාහ කරන්නේ ප්‍රීතිය බලෙන් හරි සිත තුළ ඇති කරගන්න බලන්නේ. වෙන අය භාවනා කරන්නේ වෙන අය නිවන් යන්නට යන්න උත්සාහ කරන්නේ මම නම් නිවන් යන්න උත්සාහ කරනවා කියලා මේක ආඩම්බර කරන මානයක් ඇති කරගෙන මේ අදහස් කරන්නේ. අර සිත තුළ ප්‍රීතිය බැඳෙනවා. සම් වෙන අය පංචිල් පදවත් ආරක්ෂා කරන්නේ මම පංචිල් පද ආරක්ෂා කරන වෙන අයට සතියක්වත් නෑ මම නිකන් කර්මද්දට හරි සතිය තියෙනවා. වෙන අය සමාධිය වඩන්නේ මම සමාධිය දියුණු කරනවා. වෙන අයට ප්‍රඥාව නෑ මට ප්‍රඥාව තියෙන මේ ආදි වශයෙන් ඒ තියෙන ගුණ ධර්ම ගැන සිත තුළ ප්‍රීතියක් ඇති කරගන්න.
සල්ලේක වෙන සූත්‍ර වල දක්වලා තියෙනවා පරේ පාණාති පාතා භවිෂති මයමෙත්ත පාණාති පාතා පටිවිදතු භවිස්සාමීති සල්ලේකෝ කර්ණියෝ ආදී වශයෙන් කරුණු 40 ගාන. එතකොට අන්න සතුන් මරනවා මම නම් අපි නම් සතුන් මරීමෙන් වළකිනවා. එහෙනම් ඒක මාන්නයක් නෙවෙයි එතන සිත තුළ ඇති වෙන තමන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවන් දෙස බලන සතුට. මෙන්න මේ ප්‍රීතිය මේ සතුට ඇති කරගන්න බලන භාවනා දියුණු නැති අය භාවනා කරන්න ආරම්භ කරන අය නැත්නම් සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් භාවනා දියුණු කරන ප්‍රීතිය ඇති කරගන්න පුළුවන්. පස්සද්ධි කයේ සංසිඳීම සහ සිතේ සංසිඳීම. ඉතින් මේ භාවනා දියුණු නැති කෙනෙකුට එකපාරට ඇති කරගන්න පුළුවන් කමක් නෙවෙයි. කය සහැල්ලු කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. සිත සහැල්ලු කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් ඒ කියන්නේ භාවනා ආරම්භ කරන අයට ඉතා සද්ද රළු ආහාර ගන්න නැතුව බඩ පිරෙන්නටම ආහාර ගන්න නැතුව ඒ වගේම දුන් සබ්බත තියා ගන්න නැතුව නැත්නම් ඉදියව අතපය හැම හයියෙන් තකට අකුඩාගෙන තියා ගන්න නැතුව පහසු විදිහට ඒවා තියාගෙන රිලැක්ස් කරලා පස්සේ කොටිම කියවනේ තමන් දෙනවා යම් කිසි පස්සද්ධිය සංසිඳීමක්. ඉතින් භාවනා දිනු කෙනෙකුට නම් ඕවා කිසිවක් අවශ්‍ය නැහැ. හිත තුළින්ම ඒ පස්සද්ධිය කය සංසිඳලා නිවිලා කය තියනවා කියලා දන්නේත් නෑ. ඉතින් සිත තියනවා කියලා දන්නේත් නෑ. කය පුළුම් පෙඩක් වාගේ. ඒ කය පුළුම් පෙඩක් වාගේ කියන එකට බුදුහාමුදුරුවෝ කියනවා සින්ද බික්කුවේ මන් නාම සින්තාතේ ලව්‍යසතික. මහණෙනි මේ නැව ඉයපල්ලා ඉස්සට පස්සේ නැව ඉතාමත්ම බර අදිනවා. ඒක මහා විශාල බරක් නම් වතුරක් නැවට වතුරක් වෙනවා නම් ඉතින් කරන්න දෙන්නේ වහ බද්ද වීදි කරලා වස්තු වීසි කරන්න ඕනේ. එතකොට නැව යාට මෙයාට පැද්දේ. අන්න ඒ වගේ කිසිම බරක් නැති තත්ත්වයකටපත් වෙන පස්සද්ධි සම්පෝඥංගේ දිනු කෙනෙකුට ඒක දැක්වෙන්නත් පුළුවන්. ඒ සමාධි සිතේ තුළ සමාධිය ඕනෑම වෙලාවක ධ්‍යානයකට සම්බන්ධ පුළුවන් සම්මා සමාධිය තියෙනවා කියලා සැලසෙන්නත් පුළුවන්. නැත්නම් ඉතින් එම සමා සම්පෝඥංගේ දිනු කියලා හිතන්නට බෑ. ඊළඟට උපේක්ඛාව. උපේක්ඛාව කියන්නේ මදහස් සිට මේ ලෝකෙදී ඕනෑම සංස්කාරයක් කෙරේ අවශ්‍ය ඕනෑම වෙලාවක මදහස් වෙනවා. අර ලෝකෙට මොන දේ වුණත් කවන්නේ තමන්ගේ සිත නේද මේ කිසි දෙයක් අල්ලන්නේ නැතුව උපාදාන කරන්නේ නැතුව සිතින් ඔක්කොම දේවල් අතහැරීම තුළින් මේ නේදහත් භාවය ඇති වෙනවා. ඔය මොනවා හරි දෙයක් අපි සිතින් ඇල්ලුවොත් එතන සිතින් නේදහත් භාවයක් ඇති වෙන්නේ නැහැ. රටයල්වත් ජාතියල්වත් භාෂාවල්වත් යුද්ධ කලකෝලයන්වත් තමන්ගේ ජීවිතේ තමන්ගේ රූපේ සිටින් යල්වත් නැත්නම් බාහිර රූපය සිටින් යල් මොන දෙයක් හරි සිටින් උපාදාන කළොත් එතන උපේක්ෂා මදහත් භාවය තියෙන්නේ මේ ඔක්කොම දේවල් සිටින් ගිලිහි ගියාන විනිත් මුත් වෙනා නිදහස් වුණා නම් ඕගේ සිට නිදායාසයෙන් උපේක්ෂාව උත්පත් වෙනවා. ඒකද කියන්නේ තරංග උපේක්ෂාව කියලා. ඒක මේ ඇදටි කරගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් ඉදින්දා ජීවිතයේදී පුළුවන් තරම් දුරට භාවනා ආරම්භ කරන අය උපේක්ෂිතව සිට ලබා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ රාග සිතිවිලි කියනකොට මම අර කලින් කිය රාග සීකරන දේශයට කරන දේශකයන් මේ විදිහට කරනකොට රාග සිතිවිලි වල ද්වේෂ සිතිවිලි වල තමන්ගේ සිතිවිලි ක්‍රියාත්මක වන්නට බෑ. ක්‍රියාත්මක වන්නේ එක නවතිනවා. නැවතුනකොට සිත මැදහත් වෙනවා. ඉතින් බොහෝ දුරට සිත මැදහත් තබා ගන්න ඉතාම සාන්තයි, ඉතාම ප්‍රේණිතයි. ඒකන් සම්තන් මේතන් පරිතය යද්දන් උපේක්ඛා කියලා දක්වලා තියෙන ඉන්ද්‍ර භාවනා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ උපේක්ෂාව සාන්තයි, උපේක්ෂාව ප්‍රේණිතයි. ඉතින් පුළුවන් තරම් දෙයක් සිත උපේක්ෂිතව තබා ගන්න සියලුම සංස්කාර කෙරේ. තමන්ගේ රූප වේදනා ආදී සංඥා සංකාර විඥාන ආදී පංචස්කන්ධය කෙරේ. බාහිර පංචස්කන්ධ ධර්ම කෙරේ, අතීතයේ කෙරේ, අනාගතයේ කෙරේ, වර්තමානයේ කෙරේ, අජීවී සජීවී සියලුම ධර්මයන් කෙරේ. හැම දෙයක් කෙරෙහිම සිතේ මඳහත් භාවය ඇති කරගන්න දවසකට විනාඩි 5-10ක්වත් පුරුදු පුහුණු කරලා බලන්න. ඒකෙන් විශාල සහනයක් හිතට ඉබ්බෙම ලැබෙනවා. ඒ කියන්නේ ඒක සාන්දිටික වශයෙන් අත්දකින්න පුළුවන්. ඒකෙන් ලැබෙන ගුණය, ඒකෙන් ලැබෙන යහපත. එතකොට ඒ උපේක්ෂාව වලට පස්සේ කිසි දෙයක් සිතින් අල්ලන්නේ ඕනේ දෙයක් ඕනේ එකක් එක්තාවේ තාංගේ ජීවිතේ මේ වෙලාවෙම නැල්ලවටම තමයි ඕනේ දුක් වේදනාවක් ආයෙත් දෙනත් ඒකටත් උපේක්ෂා. ඔය වෙන දෙයක්. එතකොට හැම වෙලාවෙම සිත මඳහත් තබා ගන්න පුළුවන් නම් ඒක විශිෂ්ට ගුණයක්. ඉතින් මේක උපේක්ෂා සම්බන්ධයෙන් දිනු කෙනෙකුට පහසුවෙන් නැති කරගන්න යුතු ධර්මයක්.
ඊළඟට කියන්න තියෙන සත්‍යෝත්පාද ධර්ම වල ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන්නේ කියන්න දෙන්නේ මහා සම්මාදිට්ඨිය ආදී අංගات ඒ අට දිනු කර ගැනීමෙන්ම කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට දැන් මේ කියපු කරුණ වලින් මේ අය සමහරට ආකුල ව්‍යාකුල තත්ත්වය අරග කරන්න කියනවා, මේක කරන්න කියනවා, අරක මේ විදිහට වඩන්න කියනවා, මේ විදිහට. මෙතන එහෙම ව්‍යාකුල තත්ත්වයක් ඇති කර ගන්නට අවශ්‍ය නැහැ. මේ සත්‍යස් බෝධිපාක්ෂ ධම්ම කොටස් වශයෙන් මේ දේශනා කළා තියෙන බුදුහාමුදුරුවෝ ඒ කවර කොටසක් කරගෙන භාවනා කළා ඒ තුලින් නිවන් ලබන්නට පුළුවන්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් අට දිනු කරන්නේ ඒත් ඇති. ඒකෝට පුළුවන් යාර නිවන් ලබන්න. නැත්නම් සත්බුද්ධංග ධර්මයන් දිනු කරන්න බලන්න ඒකත් උත්තර නැහැ. නැත්නම් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පහ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දිනු ගන්න ඒකත් හොඳට මෙතමානවත් වෙනවා නිවන් ලැබීමට. නැත්නම් සතෝ සතිපට්ඨාන ධර්මයන් දිනු ගන්න ඒක ඒකායන මාර්ගයක් වශයෙන් දක්වන නියත වශයෙන් නිවන් ලබා දෙන මාර්ගයක් වශයෙන්. අනිත් ඒවා එතකොට ඉගෙන වෙදෙනවා. නැත්නම් ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක් ඇති කරගෙන සම්මප්පදාන වීර්ය හතර වඩන්නේ ඒකත් ඇති නිවන් ලැබීම. ඒක නිසා මේ 37 මේ කොටස් වශයෙන් දේශනා කළාට ඔය 37ම වඩන්නට අවශ්‍යකමක් නැහැ කෙනෙකුට. නමුත් මේ 37ම වැඩෙනවා භාවනාව ගාඩිය වෙනකොට. එතකොට එක කොටසක් හරි Tamanට පහසු මොකක්ද කියලා තේරුම් ගන්න මේ 37 විශේෂම භාවනාව ආරම්භ කරනවා. සතර සතිපට්ඨාන වඩන එකට මට පහසුයි. ඒ දැනගන්න ඕනේ සතර සතිපට්ඨාන කියන්නේ මොනවද කියන්නේ? නැත්නම් ඉන්ද්‍රිය ධර්ම පහ වඩන එකට මට පහසු. නැත්නම් බුද්ධංග ධර්ම හත වඩන එකට. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම වඩන. මේ හැම අවස්ථාවේදීම ඉද්ධිපාද ධර්ම එකතු වීතු. එකක් අවශ්‍යයි. එහෙනම් දැන් මේ විදිහට සරල විදිහට මේක තේරුම් ගත්තාට පස්සෙ මේක සිත ආකුල ව්‍යාකුල වෙන එකක් කියලා හිතන්නට අවශ්‍යකමක් නැහැ. හිතන්නට ඕනේ හිතන්නට සිදුවන්නේ. ඒකට ඒ 37 තේරුම් අරගෙන වැඩි යුතු ධර්ම වඩන්නට පුරුදු වීම තුළින් ඒකාන්ත වශයෙන්ම කෙනෙකුට මේ භවයේදීම නිවන් ලබන්නට පුළුවන්. ඒක අපෝසත් වුණත් පසු භවයකදී හෝ නිවන් ලැබීමට ඒක හේතුව. මේ බුද්ධ ශාසනයේදී නිවන් ලැබෙන්න පාරමී ශක්තිය ප්‍රමාණවත් නැත්නම් මත බුද්ධ ශාසනයකදී හරි නිවන් ලැබීමට ওই බෝධිපාශික ධර්ම ප්‍රගුණ කරන කෙනාට නියත වශයෙන් හැකියාව ලැබෙනවා. ඒක නිසා මේක අපතේ යන දෙයක් නෙවෙයි. මේක නිවන් ලැබීමට අවශ්‍ය පාරමී ධර්මයක් වශයෙන් වැඩෙන ධර්මයක්. එහෙම ඉතලා මේ ගුණ ධර්ම දිනු කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒකට මේ දක්වා කියපු කරුණ වල සාරාංශයක් නැවත අපිට ප්‍රකාශ කරන්නට නිදී අවශ්‍ය වන්නේ වෙනදා වගේ. මොකද මෙතන බෝධිපාක්ෂික ධර්ම 37යි කියේ සතර සතිපට්ඨාන සම්මප්පදාන 4 ඉද්ධිපාද ධර්ම 4. පංචේන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒකම පංච බල. ඊළඟට සත්බුද්ධංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ග. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අපි අඥාපත් වෙන්නේ මේ අය නිතර අහලා දන්න නිසා. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ආයත නිවන සැලසීමට පුළුවන්කම ලැබෙනවා. ඒ සීම වේවා කියලා අපි ආශිර්වාදනය කරන්න. ඊට පස්ව ඒ ආශිර්වාදනයෙන් කරලා අපි මේ දේශනාව මෙතනින් නිම කරන්න. හොඳයි. දෙවියන් කියන ආකාශත්හාදී වෙන පාඨයේදීම ආකාශත්හාදී මුම්මට්ටහ දේවානාගාමයේ තිකා පුඤ්ඤන්තං මොදිතා චරණක්කන්ද සාසනං ආකාශත්හාදී මුම්මට්ටහ නාමේදිකා පුඤ්ඤන්තං මොදිතා චරණක්කන්ද දේශනං ආකාශත්හාදී මුම්මට්ටහ දේවානාගාමයේ පුඤ්ඤන්තං මොදිතා චරණක්කන්ද සමුතරන්ති පාසනේ කරන විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤෝ සමත්‍යාවාන් හෝතු සම්බදුක්ඛා පමුච්චතෝ මේ කුලසීලවම් ප්‍රසාර සත්‍යන්නේ ගිහිනේ හක්කසල් සේවා පරමෝයත්තත්ත්ත්ත්ේවා නිවන සංසීධම්මේ ප්‍රසස්සේතු වාසනා